කාමරය පිරිසිදු නොකළොත් සිදුවෙන බිහිසුණු ප්‍රතිඵලය ගැන ඔයා දන්නවද? පළවෙනි දවස ඔයා ඇඳපු ඇඳුම නිකමට වගේ බිමට දානවා. ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා හිතුවට කාමරේ තියෙන අවුල් ගතිය නිසා ඔයාගේ මොලෙන් පොඩි ආතති හෝමෝනයක් පිට කරනවා. ඒත් ඔයා ඒක ගණන් ගන්නේ නැතුව ෆෝන් එක ඔබ ඉන්නවා. සතියකට පස්සේ ඔයාගේ ඇඟෙන් හැලෙන මැරුණු හම් කෑලි කන්න මිලියන ගාණක් දූවිලි කිනිතුල්ලෝ කාමරේ පුරාම පිරෙනවා. උන්ගේ ජරාව ඔයාට ආස්වාස වෙනකොට ඇස් දැවිල්ල අරන් පට්ට විදියට කිවිසුම් යන්න ගන්නවා. මාසෙකින් විතර ඇඳ යට දාපු බාගෙට කාපු පීස්ස කෑල්ල දැන් ලස්සනට පුස් බැඳිලා. ඒ වගෙන් පිට වෙන විෂවායු හුස්ම ගන්නකොට පෙනහලු ඇතුළටම යනවා. ඊට පස්සේ ඉතින් ඉවරයක් නැති කැස්සක් තමයි. මාස 6ක් යනකොට ගඳ ඉවසන්න බැරි වෙනවා. කුණු උණ දේවල් වලින් එන ඇමෝනියා ගඳට උගුරේ දැවිල්ල හැදෙනවා. දැන් ඉතින් ඔයාගේ කාමරේ කියන්නේ ලෙඩ ගුහාවක්. අවුරුද්දක් ගියාම දැන් ඉතින් අලුත් අමුත්ත වෙන්න ගන්නවා. පරණ කැම වලට ඉවල්ලලා කැරපොත්තෝ හුනෝ වේයෝ වගේ සත්තු පිරෙනවා. ඔයා නිදාගෙන ඉන්නකොට මුන් ඇඟ උඩින් යනවා. උන්ගේ ඇඟේ තියෙන බැක්ටීරියා ඔයාගේ කොට්ටේ පුරාම ගන්නවා. අවුරුදු 3ක් පහු වෙනකොට දරුණු දිලීර ආසාදනයක් ඔයාගේ ලේ වලටම යනවා. පිනහළු වලට තරණයන් පිරීලා හුස්ම ගන්නත් බැරි තරමට වැඩේ නරක අතට හැරෙනවා.